ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරම් පිළිබඳව පරීක්ෂණ කොමිෂන් සභාවේ සමාප්තිත්ව නිරීක්ෂණ සටහන්. ජනතා විමුක්ති පෙරමුණ හෝ ඊට සම්බන්ධ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ බඳු සංවිධානවල හෝ සමාජිකයන් විසින් සිදු කරන ලද ත්‍රස්තවාදී ක්‍රියාවලට අපි කිසි ලෙසකින් සමාව නොදෙන බව ස්ථීරව ප්‍රකාශ කරන කැමැත්තෙමු. ඔවුන් ත්‍රස්තවාදී ක්‍රියාව යෙදීමට පෙළඹූ හේතු කුමක් වුවත් දේශපාලන බලය ලබා ගැනීම සඳහා 87-90 දක්වා වූ කාල සීමාවෙහිදී ඔවුන් අනුගමනය කරන ලද ක්‍රමවලට ඇස කන පියා ගැනීමට නොහැකිය. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රචණ්ඩ ක්‍රියාවල ප්‍රතිඵල ලෙසට දේශපාලඥයින් දේශපාලන ක්‍රියාකාරීන් පොලිස් නිලධාරීන් හා සිවිල් වැසියෝ සිය ගණනක් ජීවිතක්ෂයට පත් වූහ. ප්‍රචණ්ඩ ක්‍රියා රජයේ සංවිධානවල සාමාන්‍ය ක්‍රියාවත්වයට අහිතකර ලෙස බලපෑ අතර ඇතම් අවස්ථාවල එම ක්‍රියා නිසා අත්‍යවශ්‍ය සේවා අඩපණ විය. එහි ප්‍රතිඵල ලෙස පොදු මහ ජනතාවට අති විශාල දුෂ්කරතාවලට මුහුණ පෑමට සිදුවිය. එම නිසා මෙයින් පැන නැගුණු තත්ත්වය අති විශේෂ ස්වභාවයේ එකක් විය. එම භීෂණ ක්‍රියා නිසා අරාජික තත්ත්වයක් වාගේ උද්ගත විය. මේක තමයි මේ බටලන්ද කොමිෂන් සභාවේ අවසාන ඒ පිටු ගණන් වල 160 161 සඳහන් වෙන්නේ. ඔබතුමාලා මේ කුණු කන්දක් ඇවිස්සුවේ. දැන් මේ කුණු කන්දේ දැන් දෙගොල්ලම දැන් මේ පැත්තේ එහෙ පැත්තේ ප්‍රහාර ගන්න වෙනවා. මොකද දැන් අවුරුදු 34 35ක් ගිය පස්සේ ඔබතුමාලට මේක මතක් වෙලා තියෙනවා. මොකද බටලන්ද කොමිසම 2001 දී තමයි සභාගත කරන්නේ. දැන් 2001 දී සභාගත කරනකොට මේ පාර්ලිමේන්තුවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු 10 දෙනෙක් හිටියා. අනුර කුමාර ජනාධිපතිතුමත් හිටියා. කවුරුත් කතා කරේ නැහැ විවාදේ. බටලන්ද ගැන. ඒ විජේපාල මෙන්ඩිස් මැතිතුමා සභාගත කරලා එදා මේ විවාදේ කරාම. මේ අද කවුරුවත් කතා කරේ නැහැ. 10 දෙනාම නිශ්ශබ්දව හිටියා. එතකොට ඇයි අල් ජසීරා එක මේක මතක් කරාට පස්සේ තමයි පාටම නින්දෙන් නැගිට්ටා වගේ අම්මට උඩු බටලන් දෙකක් තිබුණා නේද අපිට අමතක වෙලා හිටියේ කියලා කතාව වටන් ගත්තේ. හරි මෙච්චර කල් හිටියානේ. දැන් 2090 මේ සිද්ධ වෙලා අවුරුදු 34ක් 36ක් වෙනකන් නිකන් හිටියා. තමන්ගේ නායකයා මරලා දාලත් තමුන්නාන්සලා කතා කරේ නැහැ. නිකන් හිටියේ. දැන් අවුරුදු ගණනාවකින් පස්සේ දැන් තමුන්නාන්සලට එකපාරට මේක වෙයි මතක් වුණේ. ගරු සභාපතිතුමනි අපි දන්නවා අල් ජසීරා එක මේක මතක් කරේ නැත්තම් මෙතුමන්ලට මේක මතක් වෙන්නේ නැහැ. හරි මෙතුමන්ලා බලය ගත්තේ අර සිංගප්පූරුවේ ඉන්න කවුද මහ බැංකුවේ හිටපු අධිපතිතුමාව ගේනවා කියලා. ඒක ගෙන්න ගන්න බෑ තාම. දැන් මේ ඡන්දෙට මාතෘකාවක් ඕනේ. ආයි මේක චූන් කරලා ගන්න. දැන් මෙතුමන්ලා දැන් මේ 88 89 අපි දන්නවා ආයුධ සන්නද්ධ ව්‍යාපාරය ඇති වෙන්න මූලික කාරණාව. ඒ ව්‍යාපාරයේ ආවේ විශේෂයෙන්ම ඉන්දු ලංකා ගිවිසුමත් එක්ක මේ ආපු ඉන්දියන් විරෝධයත් එක්ක මේ රටේ දෙමළ ජනතාවට යම් බලයක් දෙනවට විරුද්ධව ගහපු කැරැල්ලක් ඕක. මොකද ජාතිවාදී නැහැ කියලා කියන්නේ. පළාත් සභා එපා කියලා කිව්වා. පළාත් සභා රට බෙදනවා කියලා කිව්වා. පළාත් සභා ඉල්ලන මිනිස්සුන්ව ඝාතනය කරා. පළාත් සභාවට ඡන්දේ දාන මිනිස්සුන්ගේ ඇඟිලි ටික කැපුවා. එය හරි ඔයා දෙමළද සිංහලද කියලා මට අදාළ නෑ. ඒක මට අදාළ නෑ. හරි ඔයා සිංහලද දෙමළද කියන එක මට අදාළ නෑ. මට තියෙන ප්‍රශ්නේ එදා ඉන්දු ලංකා ගිවිසුම ගහලා මේ පළාත් සභාව ගෙනාවේ මේ රටේ ජාතික ප්‍රශ්නය විසඳන්න. මෙතුමන්ලා කිව්වා පළාත් සභාවත් රට බෙදනවා කියලා. එහෙම කියලා මොකද උනේ? ඊළඟට 94න් පස්සේ පළාත් සභාව වලට ඇවිල්ලා පර්මිට් ටිකක් ගත්තා. වාහන පර්මිට් ගත්තා. හරි නැහැ කියන්න බලන්න. එක්කෙනෙක් වාහන පර්මිට් ගත්තේ නැති අය පළාත් සභාවේ ඔක්කොම ගත්තා පර්මිට් ටික. මේ මාත් එක්ක හිටියා. මාත් එක්ක 2009 මාත් එක්ක හිටියා. මේ ඉන්න മന്ത്രിවරු ටික හිටියා. ඔක්කොම ගත්තා පර්මිට් ටික බස්නාහිර පළාත් සභාවේ. මාත් එක්ක හිටියානේ. මාත් එක්ක හිටියා ඔක්කොම ගත්තා. හරි. ඔව්. හරි. දැන් ඊළඟට කිව්වා රට කැඩෙනවා කියලා. ගරු සභාපතිතුමනි ඊළඟට ඕගොල්ලන්ගේ නායකතුමා මැරුණා. අවුරුදු 36 ගියා ඔබතුමාලා උනන්දුනේ නැහැ හොයන්න. විජේවීර මෙතුමන්ලගේ නායකතුමා ඝාතනය කළා. අවුරුදු 36ක් ඒක ගැන හොයන්න ගෙනාපු යෝජනාවල් කියන්නේ කරේ නැහැ. මේ තමුන්නාන්සලා මේ ආණ්ඩු හදන්නේ පළවෙනි පාරද? මේ පළවෙනි පාරද ආණ්ඩු හදන්නේ නැහැ. තමුන්නාන්සලා චන්දිකාත් එක්ක හැදුවා පරිවාස ආණ්ඩුවක්. පරිවාස ආණ්ඩුවක් හැදුවා. චන්ද්‍රිකාත් එක්ක අනුර කුමාර දිසානායක මැතිතුමා ඒකේ ගිහිල්ලා ඇමති වෙලා වැව් ටික හාර හිටියා. වැව් හාර හිටියා. එතකොට මතක් වුණේ නෑනේ. ඊළඟට සුනාමි චෝදනා පිළිබඳ මුදල් හොරකම් කරයි කියලා ඒ චෝදනාව
ලැබිච්ච මහින්ද රාජපක්ෂත් එක්ක එකතු වෙලා එයාව ජනාධිපති කරන්න වැඩ කළා. කොහේ එතකොට ඉල්ලුවද? බටලන්න කොමිසම ගේන්න කියලා. එතකොටත් ඒක කිව්වේ නෑ. ඊළඟට රනිල් වික්‍රමසිංහ හදපු යහපාලන ආණ්ඩුවේ විධායක කමිටුවේ තමුන්නාන්සලගේ ජනාධිපතිවරයා ඒකේ ප්‍රධාන නිලතරක වාඩි වෙලා හිටියා. රනිල් එක්ක. දැන් රනිල්ව පට්ට ගහනවා. ෆොන්සේකාව දිනවන්න 2010 අනුරයි රනිලු එක වේදිකාවේ හිටියා. මමයි හඳුන්වන්නේ එක වේදිකාවේ හිටියා. ඔව්. මොකද්ද මේ රනිල්ට විරුද්ධව මේ කෑ ගහන්නේ? ඒ රනිල් එක්ක එකට හිටියේ. අපිද හිටියේ රනිල් එක්ක. ඔව්. රනිල් එක්ක එකට හිටියා. මේ රනිල් මේ අගමැති කාර්යාලයේ ඉන්නකොට එහා පැත්තේ දැන් තමුන්නාන්සලගේ හරිනේ ඉන්න අගමැතිතුමිය ඉන්න කාර්යාලයේ රනිල් ඉන්නකොට අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේ වැඩි හරියක් හිටියේ ඒ කාමරේ. දැන් නැත්තම් අපෙන් අහගන්න. දැන් නැත්තම් අහගන්න අපෙන්. අපි තව කියන්නේ නැහැ. අපි තව කිව්වොත් ගරු සභාපතිතුමනි මම තව කිව්වොත් එම මෙතුමන්ලා අසරණ වෙනවා. ඒ හින්දා මම කියන්නේ නැහැ. මම දන්න දේවල් මං කියන්නේ නැහැ. අසරණ වෙනවා. ඒ හින්දා මේ ඡන්දේ බලාගෙන ඇවිල්ලා බටලන්ද ගැන ඇදලා නිකම් මේ නාගන්න එපා. ඕගොල්ලෝ බලයට ගේන්න වැඩ කරපන්. ඕගොල්ලෝ දැන් 89 තිබුණා අර ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධිකාරක වෙලා හිටපු මාතලේ සමූහ මිනිවල විජය විද්‍යාලයේ ගෙස්ට් හවුස් එකේ 2022 ගෝල් ෆේස් එකේදී ඒ අරගල භූමියට ගෙනල්ලා වාර්තා ටික බෙදුවා. ගෝඨාභය රාජපක්ෂ වග කියන්න ඕනේ ඒක. ඒක ආණ්ඩුව ආපු ගමන් අඩුම ගානේ ඒ පිළිබඳව යෝජනාවක් ගෙනාවද? අරගල භූමියේදී ඒ වාර්තාව බෙදුවා 2022. ගෝඨාභය නායකත්වයේ දරපු ඒ කැම්ප් එකේ කරේ නැහැ. තමුන්නාන්සලා ඒක ඡන්දයෙන් පස්සේ ඒක වැළලීලා ගියා. ඊළඟට දැන් තමුන්නාන්සලගේ තියෙනවා විශ්‍රාම හමුදා සංවිධානය. හරි. හමුදා සංවිධානයක් තියෙනවානේ. දැන් මේ හමුදාවේ සංවිධානයේ ඉන්නේ ඔක්කොම අවුරුදු 55 60 අය. දැන් මේ සංවිධානයේ කී දෙනෙක් ඉන්නවද? මට කියන්නකෝ. මේ 88 89 කාලේ හමුදා කඳවුරු වල නායකත්වයේ අරගෙන මේ මර්ධනයේ දියත් කරපු අය. මට කියන්න පුළුවන් නම් දැන් තමුන්නාන්සලාගේ ඉන්න ආරක්ෂක නියෝජ්‍ය ඇමතුමා. එයා හිටියා එක කඳවුරක් බාරව. එයාගේ විකිපීඩියා එකට කියලා බලන්න එයාගේ මේ ප්‍රොෆයිල් එක. මොකද්ද ප්‍රොෆයිල් එක? 88 89 JVP කැරල්ලේදී එයා ඒක මර්ධනය කරන්න ඒකේ නායකත්වය අරන් වැඩ කරලා තියෙනවා. කවුද? තමුන්නාන්සලාගේ නියෝජ්‍ය ආරක්ෂක ඇමතුමා. යන්න විකිපීඩියා ගිහලා බලන්න. හරි. ඒ හින්දා මම අහනවා දැන් ඒගොල්ලන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නවද? දැන් ගන්නවද කියන්නකෝ මට. මම ඒකයි කිව්වේ මේ විවාදේ පටන් ගන්නකොට ඕගොල්ලෝ කුණු කන්දක් ඇවිස්සුවේ කියලා. ඕගොල්ලෝ කුණු කන්දක් ඇවිස්සුවේ. මොකද දැන් ඕගොල්ලන්ගේ පැත්තේ හොඟක් අය ඉන්නවා එකතු වෙලා ඒ අපරාධ වලට වග කියන්න ඕන අය ඉන්නවා දැන් ඕගොල්ලන්ගේ ආණ්ඩුවේ. හරිද? අපි නෙමෙයි. හරි මම එතකොට එදා මම විවෘත විශ්වවිද්‍යාලයේ නීති ආධාරණ ශිෂ්‍යයෙක්. නමුත් එදා මමත් තමුන්නාන්සලගේ ඔය හදපු සිසු ජන සහයෝගිතා ව්‍යාපාරේ අද තමුන්නාන්සලගේ නාගරික සංවර්ධන අධිකාරියේ ඉන්න සභාපතිතුමා ඒකේ හිටියා. අර සුගත තලාකෝන් කැඳවුම්කරු. මම ඒකේ ප්‍රධාන ක්‍රියාකාරියෙක් හැටියට වැඩ කළා. මම හිතන්නේ නෑ මෙතන ඉන්න කවුරුවත් ඒකේ හිටියයි කියලා. අර ඕගොල්ලන්ගේ අර UD එකේ ඉන්න චෙයාමන් හිටියා ඒකේ. මට එතුමාගේ නම් මතක නැහැ. මං ගලප්පත් ඉතින් පරණයිනේ. ඔබතුමා 94 හිටියානේ. ඔබතුමා පාර්ලිමේන්තුවට හරි. දැන් ගන්නකෝ තෝරදෙනිය. දැන් තෝරදෙනිය ගන්නකෝ. දැන් තෝරදෙනිය තමයි විජේ වීරව මැරුවයි කියන චෝදනාව තියෙන්නේ. දැන් තෝරදෙනිය දැන් මාලදිවේ ඉන්නකොට තමුන්නාන්සලගේ හඳුන්වැත්තිත් එක්ක උත්සවයක් විවෘත කරන්න ගිහිල්ලා එකට ඉන්නවා. තෝරදෙනිය. මේජර් ජෙනරාල් දයා ඉන්නවා. දයා එකට ෆොටෝ ගහලා තියෙනවා. එයා තමයි විජේවීර මැරුවයි කියලා අර පෙරටුගාමී පක්ෂයේ ඉන්න මට මතක නැහැ එතුමාගේ නම එතුමා මාධ්‍ය ප්‍රවේශයට ප්‍රකාශ කළා. එතකොට දැන් තෝරදෙනියත් එක්ක කොහොමද හිටගන්නේ? දැන් තමුන්නාන්සලගේ මේ ඇමතිතුමා ගිහිල්ලා. ඒ විතරක් නෙමෙයි. ඊතර අපි සංවිධානය කරපු උත්සවයට මේ මගේ ළඟ මගේ ෆෝන් එකේ ඒසුවේ තෝරදෙනියයි හඳුන්වැත්ති හිටපු ෆොටෝ එක තියෙනවා. මම ඕනනම් ඒක පෙන්නන්න. හරි. දැන් ඊළඟට ගන්නකෝ දැන්
ඕගොල්ලන්ගේ පොලිස් අමාත්‍යාංශයේ ඇමතිවරයාගේ උපදේශ අමාත්‍යාංශ උපදේශක. හරිද? දැන් එයා තමයි අර වැලිපන්නේ තිබුණු කඳවුර නායකයා. වැලිපන්නේ. හරිද? කවුද? මේ රණවීර. නීතිය හා සාමය. එයාට චෝදනා රාශියක් තියෙනවා තාජුඩීන්ගේ ඝාතනයේත් එයා ඇවිල්ලා අවශ්‍ය තොරතුරු සැඟවුවා කියලා. හරිද? එයාව දාගෙන තමයි තාජුඩීන්ව හොයන්නේ. හරිද? එතකොට විජේවීරගේ තමුන්නාන්සලාගේ නායකතුමාගේ ළඟින් හිටියා තමුන්නාන්සලාගේ නායකතුමාගේ ගෙදර වැඩ කරන්න පක්ෂයේ පූර්ණ කාලීන සහෝදරියෙක්. කවුද එයාගේ නම? එයාගේ නම තමයි කරුණක්කා. කරුණක්කා තමයි විජේවීර තමුන්නාන්සලාගේ නායකතුමාගේ ළමයි ටික බලාගත්තේ. හරි. කරුණක්කාගේ අයියාව සයිමන් අරගෙන ගිහිල්ලා වැලිපන්න කඳවුරේ මරනවා. ඒක මෙහෙව්වේ අර රණවීර කියන තමුන්නාන්සලාගේ උපදේශකතුමා. දැන් නැත්තම් දැනගන්න. ගන්නවද රණවීරව අත්අඩංගුවට? මට කියන්නකෝ. රණවීරව අත්අඩංගුවට ගන්නවද? ඔයාලා බලන්න දැන් නැත්තම්. හරි මෙතන මේ ඉන්න NPP කට්ටිය ඕව දන්නේ නැහැ. අර මේ ගන්නකෝ දැන් මේ අපේ අධිකරණ ඇමතුමා. එයාගේ තාත්තා යසපාලිත නායකකාර. මහජන පක්ෂේ මරන්න ඇදුවා. පළාත් සභා මන්ත්‍රී. ජේ.ආර්. ජයවර්ධන දීපු තුවක්කු ටික තියාගෙන තමයි ජීවිතේ බේරගත්තේ. එතුමාගේ තාත්තා. අහන්න එතුමාගෙන් කොහොමද තාත්තා ඒ කාලේ හැංගිලා හිටියේ කියලා. තාත්තා නැගිටලා ඊළඟට ඔසිය අබේගුණසෝය කරත් එක එතුමා තාත්තා දේශපාලනය කරේ. ඔසිය ඇදුවා JVP එකට විරුද්ධව ප්‍රායකක්. දැන් හර්ෂණගේ තාත්තටත් එහෙනම් ඒ චෝදනාව තමුන්නාන්සලා දානවද? JVP කාර්යව මරුවයි කියලා ප්‍රායකෙක්. ඔසිය ඇදුවා එදා ආණ්ඩුවේ සහයෝගය අරගෙන ප්‍රාසංවිධානය මහජන පක්ෂේ. එමෙ මෙතුමාගේ තාත්තා හිටියේ මහජන පක්ෂේ. එතුමාගේ තාත්තා ජීවිතේ බේරගත්තේ බොහොම අමාරුවෙන්. මේ මරන්න ඇදුවේ තමුන්නාන්සලාගේ කට්ටිය ගිහිල්ලා. අද කොහොම හරි තමුන්නාන්සලා වෙනස් වෙලා හරි එතුමා තමුන්නාන්සලාත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඒක ගැන අපිට ගැටලුවක් නැහැ. නමුත් මං කිව්වේ මේ අතීතයේ කතා කරන්න ගියොත් කාගේත් කුණු ඇවිස්සෙනවා. ඒකයි මම විවාදේ පටන් ගන්නකොට කිව්වේ. හරි? ඒවා යට කරන්න බෑ. ඒ ඉඳ දැන් ඒක තියෙනවා. ඊළඟට ඒ අපරාධ දැන් ඒ අපරාධ කරපු අය තමුන්නාන්සලා කියන විදියට 88 89 හමුදාවේ ඉඳගෙන පොලිසිය වල ඉඳගෙන ඒ අපරාධ කරපු අය දැන් තමුන්නාන්සලාත් එක්ක එකතු වෙලා ඉන්නවා. තමුන්නාන්සලාගේ ආණ්ඩුව නියෝජනය කරනවා. දැන් ඒගොල්ලන්ව ආරක්ෂා කරනවාද? දැන් ඒ අපරාධ කරපු අයත් එක්ක එකතු වෙලා තමයි දැන් ඕගොල්ලෝ ආණ්ඩුව හදලා තියෙන්නේ. ඒගොල්ලන්ගේ සහයෝගය ලැබිලා තියෙනවා. දැන් යාළුවට දෙන දඬුවම කියන්නේ. එයාට දෙන දැන් බටලන්ද විතරක් නෙමෙයිනේ මේ රටේ තිබුණේ. එතකොට ඒගොල්ලන්ට දෙනවද? ඒගොල්ලන්ට දෙන දඬුවම මට කියන්නේ. දැන් ඔයගොල්ලන්ගේ ආණ්ඩුවේ ඉන්න අය බටලන්ද විතරක් නෙමෙයිනේ. මේ රටේ කඳවුරු තිබුණා 200 ගාණක්. 200 ගාණක් කඳවුරු තිබුණා. උතුරු නැගෙනහිර කඳවුරු තිබුණා. මේ යුද්ධය නිසා උතුරු නැගෙනහිර විශාල පිරිසක් මිය යැදලා තියෙනවා. ඒතොර එහෙමනම් ඒ සියලු කඳවුරු වල වෙච්ච සිදුවීම් ටික අරගෙන එහෙමනම් තමුන්නාන්සලා ඉස්සරහට එන්න ඕන. එහෙම තමුන්නාන්සලා ගත්තේ නැහැ. ඒක තමයි මං කිව්වේ. මාතලේ තිබිච්ච කඳවුර. ගෝඨාභය මෙහෙවපු කඳවුර. එදා අරගලේදී ඒ වාර්තාවල් එළියට දැම්මා. එතකොට ඒක ගැන තමුන්නාන්සලා නිහඬයි. ඒ වගේම ඔක තමයි මං කිව්වේ. ඒ වගේම දැන් තමුන්නාන්සලා මේ ආණ්ඩුව හදන්න හොරසාතික ගාපු අයත් එකතු කරගෙන ඉන්නවා. උගන්ඩාවෙන් සල්ලි ගේනවා කියලා බොරු කියපු අයවත් එකතු කරගෙන ඉන්නවා. තමන්ගේ අයව මරපු අයවත් එකතු කරගෙන ඉන්නවා. තමන්ගේ නායකයව මරපු අයවත් එකතු කරගෙන ඉන්නවා. එහෙම ඔක්කොම එක මිටකට එකතු වෙලා තමයි මේ ආණ්ඩුව හදලා තියෙන්නේ. එක මිටකට. ඒ එක මිට ඇතුලේ ඉන්නවා අපරාධ කරපු අය ඔක්කොම ඉන්නවා. දැන් ඕක හොයන්න ගියොත් එහෙම මේ පාර්ලිමේන්තුවේත් මං හිතන්නේ හුඟක් අයට එළියට යන්න වෙනවා. ආණ්ඩුවේ ඉන්න නිලධාරි තන්ත්‍රයේ රාජ්‍ය තන්ත්‍රයේ තමුන්නාන්සලාගේ ලේකම්වරු සභාපතිවරු ඒ අය ඔක්කොමටම එළියට යන්න වෙනවා. මේක කොනක ඉඳන් හොයාගෙන යන්න ගියොත් එහෙම